පරිවර්තනය කරන්න. අපි උත්සාහ කරන්නේ කුමක්ද? සමහර ශාස්ත්‍රවල අපි දන්නවා ඩිජිටල් කරණීය ඉතාමත් ඉහළ පිම්මක් ඉන්දියාව ලබාගෙන තිබෙනවා. අපි නැවත රිසර්ච් කරලා පර්යේෂණ කරලා ඒ ශාස්ත්‍රය වර්ධනය කරනවද? එහෙම නැත්නම් ඒ ශාස්ත්‍රයේ ජයග්‍රහණ අත්පත් කරන් තියෙන කණ්ඩායමේ සහය අපි ගන්නවද? මොකද්ද හොඳ? අපිම රිසර්ච් කරලා අපිම පර්යේෂණ කරලා ඒ ශාස්ත්‍ර දියුණු වෙනවද? එතන දියුණු වෙලා තියෙන වගේ අපි උදව් ගන්නවද? ඩිජිටල් කරන පිළිබඳ අපි එකඟතාවයකට ආවා. ඒ වගේම නැගෙනහිර පළාතේ පස්වම්පත් ක්ෂේත්‍රය, ඉඩම් ක්ෂේත්‍රය ආදී ක්ෂේත්‍ර ගණනාවකට ආධාර සැපයීම සඳහා එකඟතාවයකට ආවා. ඒ වගේම අපේ රෝහල් පද්ධතියේ විටින් විට බෙහෙත් හිගයක් ඇති වෙන ක්ෂේත්‍ර තිබෙනවා. සමහර බෙහෙත් විශාල ප්‍රමාණයක් අපේ රටේ නිෂ්පාදනය කරනවා. එසේ නිෂ්පාදනය නොකරන බෙහෙත් ඉන්දියානු රජයත් එක්ක ඉන්දියානු සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ ගිවිසුමක් කරා ලබාගත හැකිද කියලා අපි තීරණය කරන් තියෙනවා. මෙම කල්පනා කරන්න. මේ එකක්වත් මතක තබා ගන්න. පෞද්ගලික මම වෙනුවෙන් හරි පෞද්ගලික අපේ ආණ්ඩුවේ නියෝජනය වෙනුවෙන් නෙවෙයි. අපි මේ සියල්ල කරමින් තිබෙන්නේ මේ රට මේට වඩා සුබදායි රාජ්‍ය බවට පරිවර්තනය කිරීම සඳහා අපි සැලසුම් සකස් කරමින් තිබෙනවා. දැන් විශාල ආందోලන ලක් කරමින් තිබෙන ආරක්ෂක ගිවිසුම කිසිවක් නැහැ. දැනටමත් සිදුවෙමින් තිබෙන කරුණු දැනටමත් ඒකාබද්ධ මෙහෙයුම් තිබෙනවා. දැනටමත් ඒකාබද්ධ පුහුණු තිබෙනවා. අපේ නිලධාරීන් ගිහලා පුහුණු වෙනවා. ඒ වගේම දැනටමත් එකට කරන පර්යේෂණයන් තිබෙනවා. ඔය විධිමත් කර ගැනීම සඳහා අපි එකඟතාවයකට අවිල්ලා තිබෙනවා. අපිට මේ කලාපයේ ආරක්ෂාව සුරක්ෂිත කළ යුතුයි. ආරක්ෂාවේ වැඩි තාක්ෂණික හැකියාවන් තියෙන ආරක්ෂාවේ වැඩි නිපුණතාවයන් තියෙන අයගේ සහාය අපි ලබා ගත යුතුයි. එහෙම නැත්නම් කොහොමද ඉස්සර රටක් යන්නේ? අපිට එම යන්න පුළුවන්කම තිබුණා. 70 වසරක් මේ රටේ තාක්ෂණයේ විද්‍යාවේ දියුණුවේ හිණිපෙත්තට ගේන්න මේ පාලකයන් සමත් වුණා නම් අපිට යන්න තිබුණා. හැබැයි මොකද වුනේ? 70 වසරක් ලෝකේ තාක්ෂණ වේගෙන් පරිවර්තන වුණා. ලෝකේ යුද විද්‍යාව වේගෙන් පරිවර්තන වුණා. විද්‍යාවේ නාමය සොයාගැනීම වේගෙන් පරිවර්තන වුණා. අපි කිසිවක් උකහාගත නැති ජාතියක් බවට පරිවර්තන වුණා. දැන් අපි කරන්න ඕන මොකද්ද? ඒ නව ජයග්‍රහණ නව තාක්ෂණයේ පිරියරන් තියෙන රාජ්‍යයන්ගෙන් සහාය ගන්න ඕන අපි ඒ දේ අපත් කරගන්න. ඕනේ නැද්ද? කරන්න ඕනේ නැද්ද? ඒ දේ අපි කරමින් තියෙන්නේ. මේ හැම දෙයක්ම කරන්නේ මේ රටත් මේ රටේ ජනතාවටත් මේට වඩා හොඳ ජීවිතයක් අපේ රට මේට වඩා හොඳ අභිමානයක් නිර්මාණය කිරීමේ අරමුණෙන් වැඩ කරන ආණ්ඩුවක් මේක. මතක තබා ගන්න. මේකයි ආණ්ඩුව. ඉස්සර එහෙම නේ ගනුදෙනු කියන්නේ මොකද්ද? ඒ සමාගමෙන් මෙහෙට ගන්නවා මේ සමාගමෙන් එහෙට දෙනවා. ඉස්සර ගනුදෙනු ගිය විදේශ සබත්තා නෙවෙයි. ගනුදෙනු නායකයෝ මිලදී ගන්නවා. මතක තබා ගන්න අපිව කාටවත් මිලදී ගන්න බෑ. සහතික කරන්න. ඒ කාටවත් මිලදී ගන්න. අපි හැම තීන්දුවක්ම ගන්නේ මේ රටත් මේ රටේ ජනතාවට මේට වඩා ඉදිරි හොඳ අනාගතයක් නිර්මාණය කිරීම.